අයිබෝවන් සුබ දවසක් වේවා. සූදානම් වන්නේ ගිනිමැලේ වැඩසටහන ආරම්භ කරන්නට. ගිනිමැලේ වැඩසටහන කියන්නේ හෙළ ඉතිහාසය තුළ සැඟවිලා තියෙන අදෘශ්‍යමාන අද්භූත ආශ්චර්යමත් වූ කාරණා පිළිබඳව සැකවින් සමාජගත කරන මාධ්‍ය පරීක්ෂණයක්. අද දවසේදී අපි ගිනිමැලේ වැඩසටහන සඳහා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කළා. ගිනිමැලේ වැඩසටහන කියන්නේ පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවටත් සංගමංකන්ද තුඩුවේ ඉඳලා කොළොම් තොටටත් මේ පුංචි රට ඇතුලේ ඉන්න දක්ෂයන් සොයාගෙන ගිහිල්ලා ඒ දක්ෂයන්ගේ දක්ෂතාවයන් සමාජ මෙහෙවරක් හැටියට සමාජගත කරන වටිනා වැඩසටහනක්. ඒ හින්දා ලංකාවේ වගේම ලෝකයේ හැම රටකින්ම වගේම විවිධ රටවල් වලින් ගිනිමැලේ වැඩසටහන් නරඹන ඔබගෙන් ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයට අපි හිස නමා ආචාර කරනවා. අද දවසේදී අපි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කළා. ඊටාම තරුණ හාමුදුරුවන් වහන්සේ නමක් මම සහ අපේ කණ්ඩායම හාමුදුරුවන් වහන්සේට කතා කරන්න හේතු වුණේ උන්වහන්සේ කතා කරන විදිය, උන්වහන්සේගේ හැසිරීම අපිට දැනුණා උන්වහන්සේ අවංකයි කියලා. ඒ අවංකයි කියලා දැනුණ ප්‍රතිපදාව ඉඳලා තමයි උන්වහන්සේගේ දක්ෂතාවය පිළිබඳව අපි පරීක්ෂණ කරන ගමන් තමයි උන්වහන්සේට මේ වැඩසටහන සඳහා ආරාධනා කළේ. ගෞරවනීය තරුණ ස්වාමින් වහන්සේ නමක් හැටියට සමාජ මෙහෙවරක් කරන ඊටාම වටිනා ස්වාමින් වහන්සේ නමක් හැටියට ගිනිමැලේ වැඩසටහන සඳහා අපි හාහා පුරා කියලා ගෞරවයෙන් පිළිගන්නවා වෛද්‍යාචාර්ය කැලේගම රතන විසුද්ධි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවන් වහන්සේ මුලින්ම රූපවාහිනී නාලිකාවක වැඩසටහනට සම්බන්ධ වන පළමු අවස්ථාව. අපේ හාමුදුරුවෝ සමාජ මාධ්‍යයන් තුල අපි ඕනෑතරම් දැකලා තියෙනවා. අපේ හාමුදුරුවන් වහන්සේ එක්ක වැඩසටහන් මාලාවක් හැටියට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. රාජ තරංගනී තෛලයේ පිළිබඳව, හෙන රාජ තෛලයේ පිළිබඳව, ඉරුදපන තෛලයේ පිළිබඳව, මාතාංගේශ්වරී තෛලයේ පිළිබඳව, මහා සරස්වතී තෛලයේ පිළිබඳව, මහා වෙසමුණි තෛලයේ පිළිබඳව. මේක ඔබගේ ජීවිතේ ඉතා විශිෂ්ට වැඩසටහන් මාලාවක් බවට පත්වෙයි. ඊට කලින් කැලේගම රතන විසුද්ධි හාමුදුරුව කියන්නේ කවුද කියලා අපි හාමුදුරුවන් වහන්සේ තුලින්ම හඳුනා ගනිමු. අපේ හාමුදුරුවෝ තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඇත්තටම ගත්තහම මට දැන් වයස අවුරුදු 29ක් වගේ වෙන්නේ. එතකොට මම පුංචි කාලේ අවුරුදු 9න් පන්සලට එනවා. අවුරුදු 10න් පැවිදි භාවයට පත් වෙනවා. ඊට පස්සේ මම පිරිවෙන් අධ්‍යාපනය කරන අතර අවුරුදු 14 වගේ වෙනකොට පන්සලක් බාරව කටයුතු කරනවා. ඒ කාලයේදී මගේ හිතේ ඒ විහාරස්ථානයේ ඇත්තටම පුරාණ විහාරයක්. ඒකට අර ගම්වල තිබ්බ සාම්ප්‍රදායික ක්‍රමවේද. සමහර වෙලාවල ඒ ගමේ තිබ්බා ඔබ අහලා ඇති අවුරුද්දට සැරයක් ගමට ආශිර්වාද පිණිස මුට්ටි නමනවා කියලා. දැන් මේ සාම්ප්‍රදායික ක්‍රමවේද මම හිතනවා දකින්න නැහැ. ඊළාට පුරාණ විෂ්ණු දේවාලයක්. එතකොට ඊට පස්සේ දැන් ගමේ මිනිස්සු නිතර එන්න ගත්තා අර පූජාවන් පවත්වන්න, ආශිර්වාද ගන්න. ඒ වෙලේ මම පිරිවෙන් අවසාන විභාගෙ කළේ. ඒ කාලේ මම තීරණය කළා මේ ශාස්ත්‍රයේ පොඩ්ඩක් ගවේෂණය කරලා බලන්න ඕනේ. ඒ අවස්ථාවේ ඒ ගමේ හිටිය බොහොම වයෝවෘද්ධ වෙද මහත්තයෙක්ගෙන් මම මූලික අඩිතාලම ආරම්භ කළා. ඊට පස්සේ එතුමා යටතේ මම මේ අධ්‍යයන කටයුතු කරගෙන අවුරුදු 18ක් විතර සම්පූර්ණ වෙනකොට මම ප්‍රාචීන මධ්‍යම විභාගෙ ලියනවා. ඊට පස්සේ මම එතන ඉඳන් අධ්‍යයන කටයුතු විශේෂයෙන්ම අපි හිතමු වෙදකම පිළිබඳව නොයෙක් ගුරුවරු ගාවට ගිහිල්ලා ඒ ගුරුවරුන්ගෙන් දැනුම ගන්න ගමන් දැකපුරුද්ද, කළපුරුද්ද, පළපුරුද්ද කියන මේ කාරණා තුනත් වසර කිහිපයක් ලබා ගත්තා.
ඊට පස්සේ මම කල්පනා කළා දැන් නීත්‍යානුකූල මේකට පසුබිමක් ඕනේ. වෛද්‍යවරයෙක් කිව්වට සුදුසුකමක් තියෙනවා. ඊට පස්සේ මම රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් පවත්වන ඒ ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඒක මම විභාගයේ සමත් වෙලා ඊට පස්සේ වාචික විභාගයටත් මම ඉදිරිපත් වෙලා ඊට පස්සේ තමයි සමාජ මාධ්‍ය තුල අපි මේ කටයුතු සමාජගත කළේ. එතකන් අපි නිහඬව වසර ගාණක් මේ වෙදකම පිළිබඳව, ඒ වගේම තෛල පිළිබඳව, ඒ වගේම මන්ත්‍ර ශාස්ත්‍රෙත් යම් තාක් දුරට මේවා අධ්‍යයනය කරගෙන කටයුතු කරන්නට යෙදුණා. හොඳයි, අපේ හාමුදුරුවෝ සඳහන් කරනවා කලපුරුද්ද, පළපුරුද්ද, දැකපුරුද්ද. මම ඔකට එකක් එකතු කරනවා. හාමුදුරුවන් වහන්සේගේ මම දැක්කා ඊට අමතරව පෙරපුරුද්දක් තියෙනවා. ඒ පෙරපුරුද්ද නිසා වෙන්න ඇති මේ වගේ ඉතා විශිෂ්ට වූ වටිනා කර්තව්‍යයන්ට හාමුදුරුවන් වහන්සේ යොමු වෙලා ඉන්නේ. ඔතනදිම මං හාමුදුරුවනේ දැන් වැඩසටහන් මාලාවක් හැටියට මේක ඉස්සරහට යන හින්දා මෙතනදිම මේ ප්‍රශ්නෙත් ඔබ වහන්සේගෙන් निराකරණය කරගෙනම යන්නම්. හාමුදුරුවන් වහන්සේ නමක් බුද්ධ චීවරයක් දරාගෙන දැන් ඔබ වහන්සේ මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පැත්ත කරන්නේ නැහැ. අපි නොදන්නා නිසා මේ අහන්නේ. මේ ජීවන් කිරීම, ඒ වගේම මේ තෛලයන් තෙල් සිඳින එක ස්වාමින් වහන්සේ කෙනෙකුට කරන එක සුදුසුද නුසුදුසුද? දැන් ඕකෙදි ගත්තාම කරුණු ගොඩක් තියෙනවා. දැන් සාමාන්‍ය ගත්තාම අපි ධර්මානුකූලව ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන යම් යම් කාරණා මත ඒක යම් වරදක් තියෙනවා. ඒක අපි පැහැදිලිව කියනවා. මොකද අපි හැමදාම සමාජගත කළේ සත්‍ය. ඇත්ත. හැබැයි අපේ ඉතිහාසෙත් එක්ක අපි බලමුකෝ. එතකොට ඉතිහාසෙත් එක්ක බැලුවාම තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වීදාගම හිමි, වැලිවිට සරණංකර හාමුදුරුවෝ මේ විදිහේ ගත්තාම මිට එහා භික්ෂුන් වහන්සේලාත් හිටියා. සංඝ පරපුරවල් පන්සල කේන්ද්‍ර කරගෙන මේ වෙදකම ආරක්ෂා කළා. එතකොට ඔබතුමා කිව්වා අර සමහර වෙලාවක ඔබ වහන්සේට පෙර පුරුද්ද ඇති කියලා. එතකොට ඇත්තටම සමහර අවස්ථාවල සමහර දේවල් මම කරන්න යනකොට මම මහසෑයට ගිහිල්ලා සිහිපත් කළාම හිතන්නේ නැති විදිහට ඒ කටයුත්තට අවශ්‍ය පසුබිම මට සැලසෙනවා. එතකොට මගේ දැඩි විශ්වාසයක් තියෙනවා పూర్වයේ මම මේ දේවල් කරලා ඇති. එතකොට ඇයි මේක භික්ෂුවක් වශයෙන් මම කරන්නේ? මෑත කාලේ වෙනකොට මගේ අදහසක් තිබ්බා මම දැක්ක දේ මේ. ලංකාවේ වයෝවෘද්ධ වුණාට පස්සේ භික්ෂූන් වහන්සේලා මිනිස්සු අතහැරලා දානවා. වයසට ගියාට පස්සේ මේක බහුල වශයෙන් ගම්වල සිද්ධ වෙනවා. එතකොට මේ භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර කරන්න නොමිලේ රෝහලක් හදන්න මම මේ මූලාරම්භයක් විදිහට තමයි මගේ අවසාන බලාපොරොත්තුව. එතකොට මම පුංචි කාලේ නෙමේ, මට අවුරුදු 20ක් 22ක් වගේ සම්පූර්ණ වෙනකොට මගේ හිතට තදින්ම දැනිච්ච දෙයක් තමයි මේ භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර ගන්න රෝහලක් නිර්මාණය කරලා ශාසනයට කවදා හරි මම පූජා කරනවා. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඔබතුමා ඇහුවා ඇයි ඉගෙන ගන්න හේතුව. එක අවස්ථාවක මගේ මේ අතේ යම් අපි කියමු කැඩුම් බිඳුම් කියලා එහෙම ආබාධයක් ඇවිල්ලා මම ඒ කාලේ වෛද්‍යවරයෙක් ගාවට ගියා. ඉතින් කැඩුම් බිඳුම් ගියාම ලොකු රෝගීන් ප්‍රමාණයක් ඉන්නවනේ. ඉතින් වෙද මහත්තයා බොහොම ධර්මානුකූල නිසා අපිව ගත්තා. ගන්නකොට මිනිස්සු කියනවා ඇයි හාමුදුරුවෝ විතරක් ගන්නෙ? ඇයි හාමුදුරුවන්ට පොලිමේ ඉන්න බැරි? මම එතනින් ගත්ත යම් දෙයක් කවදා හරි මම වෙදකම ඉගෙනගෙන මේක සංඝ සමාජයට උගන්වන්න තියනවා නම් හොඳයි කියලා. ඊටාම විශිෂ්ට වූ කාර්යභාරයක් මූල්‍යමය බලාපොරොත්තු වලින් තරමක් දුරට ඈතට ගිහිල්ලා තමා උපයා සපයා ගන්න දේ පොදු සමාජය වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒක විශිෂ්ට ක්‍රියාමාර්ගයක් බවට පත් වෙනවා කියලා ධර්මයේ පවා සඳහන් වෙනවා. අපි හාමුදුරන් වහන්සේ එක්ක දැන් මේ බොහෝම සංයමයෙන් කතා කරාට
ඉතාම හොඳින් කරුණු කාරණා ටිකක් තාර්කිකව කතා කරනවා ඉදිරි වැඩසටහන් වලදී අපේ හාමුදුරුවනේ හොඳ සෙල්ලම් එළිවෙන ජාමිට කියලා අපි ඉදිරි වැඩසටහන් වලදී මහා හෙන රාජ තෛලයේ පිළිබඳව රාජතරංගනී තෛලයේ පිළිබඳව මාතාංගේශ්වරී තෛලයේ පිළිබඳව ඉරුදපන තෛල මේවා ඇත්තටම හදන්න පුළුවන්ද ස්වාමින් වහන්සේ මේවා හැදුවේ ඇයි මේ වගේ බල තියනවද මේ වගේ ගුණ තියනවද ඇයි මෙච්චර මහන්සි වෙලා මේවා හාමුදුරුව අවදානමක් කරන් හදන්නේ හදලා මේවා හාමුදුරුව බලාපොරොත්තු වෙන්නේ මුදල් අරමුණින්ද නැත්නම් මේවා පොදු සමාජයට සේවයක් කරනවද මේ කාරණා අපි පෘථූල විදිහට කතා කරනවා වැඩසටහන් මාලාවක් යන නිසා කෙටි විරාමයක් සඳහා අපි ප්‍රධාන පාලක මැදිරිය සමග එකතු වෙලා නැවතත් සම්බන්ධ වෙමු. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ගිනිමැලේ වැඩසටහනත් එක්ක අද දවසේදී අපි ආරාධනා කළා වෛද්‍යාචාර්ය කැලේගම රතන විසුද්ධි අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට අපි අද වැඩසටහනේ මේ ආරම්භයේ තමයි කතා කරමින් ඉන්නේ. මෙතනින් වැඩසටහන් මාලාවක් ඉස්සරහට යන නිසා හාමුදුරුවෝ දැන හඳුනා ගන්න අවශ්‍යයි. ගිනිමැලේ වැඩසටහන ලංකාවේ සහ ලෝකේ ඉතා විශාල ප්‍රමාණයක් බලනවා. එතකොට අපි කෙලින්ම මේ තෙල් බෙහෙත් ජීවන් කිරීම කියන කාරණාවට එන්න කලින් පොඩි අඩිතාලමක් දාගන්න ඕනේ අපේ හාමුදුරුවනේ. හාමුදුරුවනේ මේ අපේ හාමුදුරුව හරි අපූර්ව සත්කාරයක් කරනවා. ඒකත් මෙතනදිම කතා කරන්නම්. ඒ තමයි මේ අද උදේ ඔබ වහන්සේ සමග තමයි මම මේ වැඩසටහනට ආවේ. එතනදී ඔබ වහන්සේ මේ කඩවත ප්‍රදේශයේ වෙදමැදුරක් පවත්වාගෙන යනවා. ඔබ වහන්සේ හමුවට එද්දී මම එතන ට්‍රීවිල් පාර්ක් එකට ගියා. ට්‍රීවිල් පාර්ක් එකේ අයත් එක්ක කතා කරද්දී මම කලින් එතෙන්ට ඇවිල්ලා තිබ්බේ නෑ. එතන කිව්වා මේ ලක්ෂයක් විතර මේ මහත්තයාගේ භාෂාවෙන් කිව්වේ ලක්ෂයක් විතර මහත්තයෝ එදා සෙනග ඇවිල්ලා හිටියනේ මේ පාරේ මේ කඩවත පුරාම අපේ හාමුදුරුවෝ තෙල් බෙහෙත් දුන්නා. ඒක නොමිලේ දුන්න සත්කාරයක් හැටියට තමයි කළේ කියලා. මෙතරම් වටිනා තෙල් බෙහෙත් හදලා ඇයි ඔබ වහන්සේ සමහර තෙල් බෙහෙත් නොමිලේ දෙන සත්කාරයකට තත්ත්වයකට පත් උනේ? ඔව් ඇත්තටම ගත්තාම දැන් ඕක අද විතරක් නෙමෙයි. මම වර්ෂයක් පාසා ওই ක්‍රියාවලිය කරනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. දැන් අපි එදා ලබා දීම කරේ ওই කියන දවසේ මහා වෙසමුනි රාජ තෙල. සමහරට ලක්ෂයක් එන්න නැතුව ඇති. ඔව් නෑ. සමහරට 1000ක් 2000ක් වගේ එන්න ඇති. අර 1500ක් වගේ ඇවිල්ලා තිබ්බා. එයාගේ භාෂාවෙන් එයා කියපු කතාව. ඒකට ඒකෙදී අපි අර ඔබතුමා අහ ප්‍රශ්නෙට සාමාන්‍ය ගත්තහම මම වර්ෂයක් පාසා ওই ක්‍රියාවලිය කරනවා. එතකොට ඒකෙන් මම බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මට මේ ශාස්ත්‍රීය ඥානය දුන්න ගුරුවරු මිය ගිහින් ඉන්නවා. ඒ අයට පින් ලබා දීමට මිනිස්සු මේ තෙල් එකක් අරගෙන පින් දෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව මම මේ වගේ යහපත් දෙයක් සමාජගත කළාම මේ විෂය තුල ඉන්න අයත් සමාජයට යහපත් දෙයක් කරන්න උත්සාහ කරනවා. ওই කාරණා දෙක තමයි මගේ ප්‍රධානම අරමුණ. ඒ කියන්නේ එන තෙල ගන්න එන ඕනම කෙනෙක්ට කැමති මුදලක් අඬුරක් හැටියට තැන්පත් කරලා ඒ මුදල් දුන්නත් නැතත් ප්‍රශ්නයක් නෑ. හාමුදුරුවෝ ඒ තෙල් බෙහෙත් ලබා දීමේ සත්කාරය දුන්නා. හාමුදුරුවෝ දුන්න තෙල් බෙහෙත මොකක්ද එතනදී? මේ පාර අපි ලබා දුන්නේ මහා වෙසමුනි රාජ තෙල. ඔව්. ඒ කියන්නේ හාමුදුරුවනේ අර ප්‍රධාන රාජ වර්ගයේ තෙල් 7ක් පිළිබඳව සඳහන් වෙනවනේ. අපි ඒ පිළිබඳව ඉස්සරහදී කතා කරනවා. ඒ අර ප්‍රධාන රාජතරංගනී තෙල සහ විශේෂයෙන්ම මේ අපි ගත්තොත් හෙන රාජ තෛලයේ හිඳිද්දී අවශේෂ තෙල් 4න් එකක් දෙක. ඔව් පැහැදිලිවම පරිවාර තෙල් 4න් එකක්. හොඳයි. අද දවසේදී අපි සාකච්ඡා කරමින් ඉන්නේ වෛද්‍යාචාර්ය කැලේගම රතන විසුද්ධි ගෞරවනීය ස්වාමින් වහන්සේ එක්ක. හාමුදුරුවනේ මම මේ ප්‍රශ්නේ මෙතනින් අහලම යන්නම්. ඉස්සරහට අපිට කතා කරන්න ගොඩක් කාරණා තියෙන හින්දා ඇයි ස්වාමින් වහන්සේ මේ වගේ සත්කාරයක් කරන්නට හේතු උනේ කියන කාරණාව හාමුදුරුවෝ සාකච්ඡා කරා. ඉතිහාසයේ අපේ රටේ රාජතරංගනී තෛලයේ වේවා, හින රාජ තෛලයේ වේවා, මහා සරස්වතී තෛලයේ වේවා, මහා වෙසමුනි තෛලයේ වේවා ඉතිහාසයේ සිඳපු හදපු අවස්ථා තියෙනවද? ඇයි මේ වගේ තෙල් වලින් සමාජයට ඇති වටිනාකම පොදුවේ කතා කරමු අපි. එකින් එක වෙන වෙනම කතා කරමු. ওই කාරණාව දිහා බැලුවාම දැන් අපි මෑත ඉතිහාසයෙන් චුට්ටක් ඉදිරියට යමු. එතකොට අපි හැමෝම දන්නවා සාමාන්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. එතකොට මේ රාහුල හාමුදුරුවෝ මේ මහා සරස්වතී තෙල පාවිච්චි කළා කියන කාරණාවත් අපි දන්නවා.
එතකොට ඒ සාමාන්‍ය ඉතිහාසයේ හාමුදුරුවනේ සමාවෙන්න එතනදී මං අහලා තියෙනවා මේ රාහුල හාමුදුරුවෝ මහා සරස්වතී තෛලය බිව්වා කියලා. ඒ කියන්නේ පරිභෝජනය කරා කියලා. ඒක ඇත්තද එහෙමද නැත්නම් ඒක වෙන විදියකටද පාවිච්චි කරලා තියෙන්නේ? දැන් උතනදී ප්‍රශ්න දෙකක් තියෙනවා. මොකද මම හැමදාම උත්තර දෙන්නේ සහ මම කියන්නේ මම දැක්ක දේ. එහෙමයි. ඒකට අපි තර්කයක් ගොඩනගනවා නම් ඒකට විද්‍යානුකූල පසුබිමක් තියෙන්න ඕනේ. හැබැයි මෙතනදී තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ විශේෂයෙන්ම හැමදාම ඔය උදෑසන මේ තෙල් එකෙන් පොඩි ප්‍රමාණයක් අස්සකෙන්දකින් දිවේ ගන්නවා. මේක බලන් ඉන්නවා තොටගමුවේ රාහුල හාමුදුරුවෝ. ඉතින් මහ ලොකු වයසක් නැහැ පුංචි හාමුදුරුවෝ. උන්වහන්සේ කල්පනා කරා ලොකු හාමුදුරුවෝ යන වෙලාවක ගිහිල්ලා හාමුදුරුවෝ අර අශ්වකෙන්දෙන් ගාන එක අපි හිතමු තෙල් කාලක් කියලා මේ තිබිච්ච බෝතලයේ ඔක්කොම බීලා තියෙනවා. එතකොට සාමාන්‍ය ඖෂධයක් පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. එතකොට මේ මාත්‍රාව ඉක්මවා ගියොත් සමහර අවස්ථාවල සිහිමුර්ජා වෙන්න පුළුවන්. එතකොට පොතපතේ එනවා සිහිමුර්ජා වුණා ඊට පස්සේ මව්කිරි ගෙනල්ලා ඔරුවක දාලා දවස් 7ක් ඉඳලා එහෙම සිහියාව කියලා සාමාන්‍ය සාම්ප්‍රදායික කතාවක් තියෙනවා. එතකොට මේ එක් ඉතිහාස කතාවක්. ඊට පහළ මෙහිදී බැලුවොත් සාමාන්‍ය අපේ නම් ගම් සඳහන් නොකරයිමු. නමුත් 1818 කැරැල්ලට මේ මම හොයාගත්ත කරුණ. 1818 කැරැල්ලට හෙනරාජ තෙලයි රාජතරංගනී තෙලයි හදලා තියෙනවා. ඒක හදපු ඒ පරම්පරාවේ නායක හාමුදුරුවෝ මම ගියපු වෙලාවක මට කතා කරලා පණ්ඩිතහාරෝ අපේ ලොකු හාමුදුරුවෝ හිඳපු තෙල් ගොඩක් තියෙනවා. පණ්ඩිතහාරෝ බලන්න හොඳ තෙලක් තියෙනවද? සමහර තෙල් වල ඇත්තටම නම් ගහලා නැහැ. ඉතින් මම බලන් යනකොට හෙනරාජ කියලා එක තෙලක තිබ්බා. මම කිව්වා නායකහාරෝ මේ තෙල නම් සෑහෙන්න වටිනවා. ඊට පස්සේ පණ්ඩිතහාරෝ කැමති නම් ඕක අරන් යන්න. ඉතින් මට ඒක අහම්බෙන් ලැබුණේ මම හෙනරාජ තෙල හදන්න කලින්. ඊට පස්සේ මම ඒක ගෙනල්ලා මහසෑයට පහනක් පත්තු කළා ඒ වතාවත් කළා අදටත් දැනටත් මා ළඟ තියෙනවා. ඒ නායක හාමුදුරුවෝ අදටත් කීවේ පණ්ඩිතහාරෝ තියාගෙන ප්‍රයෝජනයක් අරගෙන මටත් ටිකක් දෙන්න. එතකොට ඒ සාමාන්‍ය 1818 හැදුවා කියන තැන මේක මාතර ප්‍රදේශය. මාතර ප්‍රදේශය කිව්වහම සාමාන්‍ය විද්වත් අය මේ පන්සල දන්නවා. ඒ නිසා මම පන්සලේ නම කියන්නේ නැහැ. ඊට පස්සේ මීරිගම ප්‍රදේශෙත් මේ විදිහටම හැදුවා කියලා 1980 ඒ හදපු වෙද මහත්තයා ඉන්නවා. මම එතුමා එක්ක කතා කළා. ඉතින් එතුමාත් යම් යම් කරුණු කාරණා අපිට පැහැදිලි කළා. ඒතකොට සාමාන්‍ය ඉතිහාසය ගත්තාම අවුරුදු 200ක් 300ක් 400ක් මෙහා කරුණු මම කිව්වේ. නමුත් ඊට එහාට ගියපුවාමත් මේ තෙල් හදලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ අපි දැන් මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට ඕනේ. විශේෂයෙන්ම දැන් මේ තෙල් බෙහෙත් හදද්දි හාමුදුරුවනේ සාමාන්‍යයෙන් අපේ හාමුදුරුවෝ ඇතුළු මේ ගුරුන් වහන්සේලා සහ මේ ඇඳුරන් මේ තෙල් බෙහෙත් හදන්නේ තමාගේ ජීවිතේ පවා පරදුවට තියලා. ඉදිරි වැඩසටහනේ අපි සාකච්ඡා කරනවා මේ එකින් එක. දැන් ඊළඟ වැඩසටහනෙන් අපි කතා කරනවා රාජතරංගනී තෙල පිළිබඳව සම්පූර්ණ වැඩසටහන. ඔබ නරඹන්න ඊළඟ වැඩසටහන. ඊට පස්සේ අපි කතා කරනවා හෙනරාජ තෛලය පිළිබඳව. දැන් මේ වගේ තෙලක් හදද්දී ඇඳුරෙක්ට තමාගේ ජීවිතයට ඇතිවන අවදානම සම්බන්ධව විශේෂයෙන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ තෙල් වර්ගවල තියෙන වටිනාකම පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. හාමුදුරුවනේ දැන් ඇත්තටම දැන් වර්තමානයේ හාමුදුරුවෝ රාජතරංගනී තෙල සහ හෙනරාජ තෛලය මෑත කාලයේ ඉතාම අපූර්ව ආකාරයට තෙල හැදුවා. තෙල හිඳින්නට හැකියාවක් ලැබුණා. ඒක මොන කාලෙද උනේ කොහෙද උනේ කියලා අපි සරලව කෙටියෙන් හඳුනා ගනිමු. ඔව් ඇත්තටම ගත්තාම දැන් ඕකේ සරලව කිව්වොත් මම ඔතනට එන්න කලින් අවුරුදු 9ක් මේ තෙල් හැදුවා. දැන් රාජතෙල් ප්‍රධාන රාජතෙල් දෙකට එන්න කලින් ඉතුරු ඒවා හැදුවා. තෙල් හදලා, තෛල හදලා, මහා තෛල හදලා රාජතෙල් හැදුවේ. නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් මේක පාරම අපි හැදුවද කියලා. අපි ඒ ඉතිහාසයේ චුට්ටක් කතා කරමු. එතකොට මුලින්ම අපි පටන් ගත්තේ සාමාන්‍ය තෙල් කියන ඒවා. තෙල් කියන්නේ පොල් තෙල්, තල තෙල්, මී තෙල් ඕවා. ඊට පස්සේ තෛල. තෛල කියද්දී ගන්නේ සාමාන්‍ය රෝග සඳහා ගන්න තෙල් වර්ග විශේෂයෙන්ම. ඊට පස්සේ මහා තෛල. මහා තෛල කියන්නේ දැන් සමහර තැන්වල එනවා මහා කළු කුමාර තෙල. අන්න ඒක. ඊළඟට අපිට ගන්න පුළුවන් මහා ඒරණ්ඩ තෛලය.
ඊට පස්සේ එනවා රාජ තෙල්. එතකොට ඊට පස්සේ තමයි අපි රාජ තෙල් හැදුවේ. එතකොට ඊට අවසානම අවස්ථාව විදිහට අපි තීරණය කළා ලංකාවේ කවුරුත් මෑත කාලේ හැදුවේ නෑනේ. එතකොට අපිට ඕනේ වුණේ මේකේ ඇත්ත සමාජගත කරන්න. ඒ අරමුණ මූලික කරගෙන මම හිතන්නේ අපිට 100 දෙනෙක් එකතු වුණා. 100 දෙනෙක්. මුදලින් දායකත්වය 100 දෙනෙක්. ඊට අමතරව එතන වැඩ කරන්න 50 දෙනෙක් වෙන හිටියා. එතකොට සාමාන්‍ය වෛද්‍යවරු 5 දෙනෙක් හිටියා. එතකොට අපි ගුරුන්වහන්සේලා කියනවා ඇදුරෝ කියලා කියනවා. එහෙම පිරිසක් හිටියා. මෙහෙම ටීම් එකක් භික්ෂූන් වහන්සේලා විතරක් 100ක් නමක් හිටියා. එතකොට මේ ඔක්කොම එකතු කරගෙන මගේ ගුරුවරයාගේ අවවාද උපදෙස් මත මගේ මූලිකත්වයෙන් තමයි මේක සකස් කළේ. මේ තෛලයන් ඇත්තටම තෙල් කියනවා නම් වැරදි. හරි වචනේ තෛලයන්. දැන් බලන්න හාමුදුරුවොත් එක වැඩසටහන් කරද්දී අපි ජීවිතේට මේ වැඩසටහන බලන අය මොනතරම් දේවල් ඉගෙන ගන්නවද? මේ තෛලයන් හදන්න හාමුදුරුවෝ කොහොමද උත්සාහ කරේ? 100 දෙනෙක්ගෙන් අර මුදල් දායකත්වය, 50 දෙනෙක් ශ්‍රම දායකත්වය, ඇදුරෝ සහ වෛද්‍යාචාර්යවරුන් 5 දෙනෙක් ඉඳලා තියෙනවා. හාමුදුරුවන්ගේ නායකත්වයෙන් ඇත්තට මේක හරි මහා විශාල මෙහෙයුමක්. මේ මෙහෙයුමෙන් නිෂ්පාදනය කළ අපූර්ව තෛලයන් මොනවද? මේ තෛලයන්ගේ තියෙන වැදගත්කම් මොනවද කියන කාරණාව අපි ඉදිරි වැඩසටහන් වලදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගැනීමේ දුරකථන අංකයක් සඳහන් කරන්නම් 0.76යි 220යි 5යි 4 0.76යි 220යි 5යි 444. සාමාන්‍යයෙන් හාමුදුරුවන්ට කරදරයක් නොවන ආකාරයට ඔබට යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. සාමාන්‍ය දවස්වල රාත්‍රී 7-10ත් අතර ඔබට හාමුදුරුවන් එක්ක මේ සඳහා සම්බන්ධ වෙලා කතා කිරීමේ හැකියාව තියෙනවා. අපි ලබන සතියේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මහා රාජ තරංගනී තෛලය පිළිබඳව. මම විශ්වාස කරනවා අද මේ වැඩසටහන නරඹන්නට නොහැකි වූ විශාල ප්‍රමාණයක් ලබන සතිය අපිත් සමග එකතු වෙයි කියලා. ගෞරවයෙන් බොහොම පාදහබි වන්දනා පූර්වකව අද දවසේදී වැඩසටහන සඳහා වැඩමවා වදාළ වෛද්‍යාචාර්ය අවසරයි නම සඳහන් කරන්නට කැලේගම රතන විශුද්ධි ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා, තෙරුවනේ ආශිර්වාදයේ ලැබේවා කියලා හාමුදුරනේ අදිෂ්ඨාන කරනවා. ලබන සතියේදීත් ගිනිමැලේ වැඩසටහනෙන් හමුවන බලාපොරොත්තුවෙන් සමුගෙන යන්නට සූදානම් වෙනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ සතියක්. ආයුබෝවන්.